පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද මාධ්‍ය හමුවේ දැක් වූ අදහස්. ඉතින් මේ දවස්වල මම දැන් විශාල පිරිසක් විශේෂයෙන්ම මේ ආපදාවට ලක් වෙච්ච ජනතාවට සහන සලසන්න මේ ව්‍යසනය පිළිබඳව ආරංචි වෙච්ච වහාම ලංකාවේ බොහෝ තරුණයන් වැඩිහිටියන් විශාල පිරිසක් ජනතාවට උදව් කරන්න මැදිහත් වුණා. ඉතින් ඒ වගේම මේ වෙනකොටත් දරුවන්ව පාසල් වලට යොමු කරන්න අවශ්‍ය පහසුකම් දෙන්න ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව වගේම ලෝකේ බොහෝ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ වගේම විදේශිකයන් මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපි මැදිහත් වෙලා ආරම්භ කරපු ආදරේ වැඩසටහන තුලින් මේ වෙනකොටත් දිස්ත්‍රික්ක ගණනාවක දරුවන්ට පාසල් උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේක දැන් මේ යන ක්‍රමයේදී ඔබතුමා පිළිගන්නවද හරි ක්‍රමයේ මේ යන්නේ කියලා මොකද දැන් ප්‍රශ්න තියෙනවා කියලා කියනවා ග්‍රාම සේවකයෝ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියනවා. ඒක ඔබතුමා දකින්න කොයි විදිහටද කියන්නේ? ආණ්ඩුව තමන්ගේ රාජ්‍යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක කරවන්න අපොහසත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ආණ්ඩුව මේ රාජ්‍යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවට ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. එක පැත්තකින් ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍යාන්ත්‍රණය තුල නැත්නම් රාජ්‍යාන්ත්‍රණය පිළිබඳව ආණ්ඩුවේ තියෙන විශ්වාසයක් නැහැ. ඉතින් ආණ්ඩුව විශ්වාස කරන්නේ දේශපාලන යාන්ත්‍රණයක් පමණයි. ඒ නිසා තමයි ප්‍රාදේශීය ලේකම් දිසාපතිවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයෝ ග්‍රාම සේවක මහත්තයාට වෙනුවට තමන්ගේ දේශපාලන පක්ෂ කෙනෙක් දාගන්න ඕන කියලා ආණ්ඩුව හිතනවා ඇත්තේ. මොකද ආණ්ඩුවට මේ රජයේ සේවකයෝ විශ්වාස නැහැ. තවත් පැත්තකින් අසීමිත බොරු කන්දරාවක් නිසා රාජ්‍යාන්ත්‍රණය තුලත් ආණ්ඩුව කෙරෙහි විශ්වාසයකුත් නැහැ. ඉතින් මම හිතන්නේ මේ දෙගොල්ලොන්ගේ කෙරෙහි විශ්වාසය ගොඩනැගුවොත් මීට වඩා කඩිනමින් ජනතාව ගම්බිම් වලට යොමු කරන්න හැකියාව ලැබේ. දැන් මෙහිමනේ ඔබතුමාලා චෝදනා කරනවා. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉන්න මෙම්බර්ස්. ඔබතුමාලාගේ කණ්ඩායමකුත් ඉන්නවා. විපක්ෂීට අමතරව තව කණ්ඩායමකුත් ඉන්නවා. සංජය මේ අතුරු කණ්ඩායම. බොරුවට ආණ්ඩුවට චෝදනා කරනවා මෙහෙම එකක් වෙන්න තියෙනවා කියලා කිව්වා. මේව දැනගෙන තියෙනවා. මේකට ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. හැබැයි ඔබතුමාලාට ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් චෝදනා එනවා. විපක්ෂයක් විදිහට ඕකද කරන්න තිබෙන කාර්යභාරය. ඔබතුමාලාට මේකට බහැලා යමක් කරන්න තිබුණා. දැනුවත් කරන්න තිබුණා නේ. ඔබතුමාලාට වගකීම බහැලා හැරලා බැලුවා. පළවෙනිම දේ තමයි ආණ්ඩුව මෙච්චර ව්‍යසනයක් වෙලත් ජීවිත ගණනාවක් නැති වෙලා තියෙද්දිත් අහිංසක දරුවෝ දෙමව්පියෝ පස්වලට යට වෙලා තියෙද්දිත් මහා ජලකඳකට ගහන් ගිහිලා තියෙද්දිත් ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. ඒ හින්දා තමයි ආණ්ඩුව මේ විදිහට හැසිරෙන්නේ. එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවද අවංකව කොතනද වැරදුනේ කියලා හොයා ගන්නවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අපිට කනගාටුව මෙච්චර ව්‍යසනයක් වෙලා ජීවිත ගණනාවක් නැති වෙලා තියෙද්දිත් ආණ්ඩුවේ සමහර අය සහ මේ ආණ්ඩුව මේ කාරණේ විහිළුවකට ගන්නවා. ඉතින් මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි. මේ කෙනෙක්ට ඇඟිල්ල දික් කළා තමන් හොඳ කතිකයෙක් මගේ තර්කය තමයි හොඳම තර්කය කියන වෙලාව නෙවෙයි. එකක් ජනතාව ගම්බිම් වලට යවන්න ඕනේ. ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. දේපොළ අහිමි වෙලා තියෙනවා. ව්‍යාපාර නැති වෙලා තියෙනවා. තමන්ගේ ගොවිතැන් කරපු තැන්, දීවර කටයුතු කරපු තැන් අහිමි වෙලා තියෙනවා. මෙතරම් ආර්ථික සමාජීය පීඩනයකට ජනතාව මුහුණ පාලා තියෙන වෙලාවක ආණ්ඩුව විහිළු කරනවා. ඉතින් ආණ්ඩුව දැන්වත් ওই විහිළු කරන එක නවත්තලා මේ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන්න ජනතාව ගම්බිම් වලට යොමු කරන්න කටයුතු කරුවොත් හොඳයි. කවුද වගකිය යුත්තේ? කවුද වගකීම් පැහැර හැරියේ කියලා කාරණය පාර්ලිමේන්තුවේ අපි තේරුම්කාරක සභාවක් පත් කරමු. සිලෙක්ට් කමිටි එකක්. ඒකෙන් අපි හොයමු. අධිකරණයට යන අයට අධිකරණයට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් පත් කළා එතනින් හොයන්න පුළුවන්. ඊට පස්සේ කවුද හරිද වැරදිද කියන එක අපි තීන්දුව කරමු. ඒ හින්දා ආණ්ඩුව දැන්වත් ওই විහිළුව කරන එක නවත්තලා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ව්‍යසනයට මුහුණ දීපු ජනතාව වෙනුවෙන් සාධාරණය කරන්න. මේ පාර්ලිමේන්තුවේ ගියාම මොකකට පිස්සුවක් ඇදෙනවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ අභිමන්ත්‍රණ දැන් අපි දැක්ක පෞද්ගලික කාර්යයේ නීලන් නෝලත් ජනාධිපතිවරයෙක් කියන කතාව. දැන් ඊයේ පෙරේදා වුණා මොකද්ද මේ මොකද්ද රාජ්‍ය නායකයෙක් කියලා පොළොන්නරුවට කොහෙද රාජ්‍ය නායකයෙක් කියලා. මොකක් හරි අවුලක් වෙනවද ගිහිල්ලා වඩනවා මොකක් හරි තියෙනවද මොකක් හරි වෙනසක් එහෙම. LTT කිල්ලුවේ දෙකට කඩලා යුද්ධ කරේ. දැන් මට පේන්නේ 25කට කඩලා. රාජ්‍ය නායකයෝ 25ක් පත් කරගෙන. හැබැයි එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවනම්. එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවනම්. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානියා දිස්ත්‍රික්කයේ ඔහු රාජ්‍ය නායකයෙක් ඒ ප්‍රදේශයට කියලා හිතාගෙන හරි මේ රාජ්‍ය ආණ්ඩනය සක්‍රිය කළා. මේ ගම්බිම් වලට යන්න බලාගෙන ඉන්න මිනිස්සු ටික ගෙවල් වලට යවලා තමන්ගේ ජීවිත ටික මේ ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කළා දරුවෝ පාසල් වලට යන තැනට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් එහෙම නොකර මම තමයි මේ ප්‍රදේශයේ රාජ්‍ය නායකයා මං කියන විදිහට ඔයාලා ඉන්න ඕනේ කියලා තර්ක නගමින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරන්න හැදුවොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා මේ විපක්ෂ විදිහට තර්ක කරන එක හරි. දැන් ඒ වුණාට ජනාධිපතිතුමා ෆීල්ඩ් එකට බැස්සාම බිමට බැස්සාම හොඳයි කියනවනේ මේ වැඩ පිළිවෙල. ඔබතුමාලට මේ බොරුවට නිකන් මේ ඔලුව
මොකක් එහෙම හොඳට හොඳ කියන්නේ එපයි. ඔබතුමාලයි මෙච්චර වෛරකින් මේ දේ කිසිම වෛරයක් නැහැ. පැහැදිලිවම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ටික දෙන්න ඕනේ. අපි ඒකට උදව් කරනවා. ඒක ලබා දිය යුතුමයි. එහෙම නැත්නම් තව මාස ගානකින් ඇවිල්ලා කියන්න එපා පාර්ලිමේන්තුවේ නම් බොරු කියන්න, එළිය නම් ඇත්ත කියන්න කියලා කියන්න එපා. එහෙනම් පැහැදිලිවම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ එළියට බැහැලා මේව දිහා බලන්න, ජනතාවට ඔබ පොරොන්දු වෙච්ච සහන ටික දෙන්න. ඒ කාරණා පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් විපක්ෂයක් විදිහට අපේ වගකීම මේ වෙලාවේ එය සම්බන්ධීකරණයක් කළා ආණ්ඩුවට පෙන්වලා දෙනක යම් තැනක වැරද්දක් තියෙනවා නම් අපි ඒක කරනවා. ඒක කරාම අපි ඒක තරහ ගන්න එපා. ඊ අපි දකිනවා මේ ලාල්කාන්ත මහත්තයා චෝදනා කරන නායකයන් වාර්තා සම්බන්ධයෙන් යම් සිලිරෝනි වාර්තාව එහෙම උත් අපේ ගිහින් නුවර වෙන පැත්තක කියන්න වෙනවා කියන කතාව කියවෙන්නේ. ඔබතුමා හිතන්නේ මොකද ඇත්තට මේ කොහෙරි කියනවද අවුලක් මේක යාන්ත්‍රණික පොතේ අවුලක් තියෙනවද? ඔය කාරණා සියල්ලම දිහා බැලුවම මට හැඟෙන්නේ ආණ්ඩුව මේක සීරියස් අරගෙන නැහැ. ආණ්ඩුව මේක විහිළුවකට අරගෙන. මේක තමන්ගේ දේශපාලන තර්කයකින් බිඳලා හොඳම තර්කය කරපු කෙනා ජයග්‍රහණය කරා කියන මානසිකත්වයේ ඉන්න උත්සාහ කරන්නේ. අද ගම්වලට යනකොට පැහැදිලිවම ජනතාව අනිශ්චිතභාවයකින් ජීවත් වෙන්නේ. MBR එකෙන් තාම ගිහිල්ලා නැහැ. ගෙවල් පැලිලා 16 ඉස්කෝලේ පටන් ගන්නවා. එක පැත්තකින් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ කියලා කියනවා. ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕනේ යවන්න උත්සාහ කරනවා. යන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ඒ ගෙවල් ඉරිතැල්ලා ගිහිල්ලා බිම් පුපුරලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. ඒ හින්දා දැන්වත් ওই විහිළු සපයන එක නවත්තලා ආණ්ඩුව මං හිතන්නේ මේ ජනතාවකදී අවංකව බලලා මේකට ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් MBR එකේ දේ දිස්ත්‍රික්ක වල සමාජික ස්ටාෆ් එක නැත්තම් සේවකයෝ නැත්තම් අනිත් පළාත් වලින් යවන්න. යවලා කඩිනමින් ඒ බිම් වල තමන්ගේ ගම් බිම් වලට යන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් තාවකාලික නවාතැන් වලට යවන්න. තාවකාලික නවාතැන් වලට යවලා ඒ ජනතාව එතන ඉන්නකම් විකල්ප ඉඩම් හොයන්න. දැන් මීට පෙර LDD ක්‍රස්තවාදයේ අවසන්ලා 2009 මහා දැවැන්ත ජන කොට්ටාසයක් උතුරේ තාවකාලික කඳවුරු වල හිටියා. මේක ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනතාව නැවත ගම්බිම් වලට යවන්න පුළුවන් එදා පරිසරයක් තිබ්බා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. සුනාමිය වෙලාවේ දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා වගේම මිනිස්සුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඒ ජනතාවට අලුත් තැන් දෙන අයට අලුත් තැන් දුන්නා, తాවකාලික තැන් දෙන අයට తాවකාලික දුන්නා, ව්‍යාපාර ස්ථාන පටන් ගන්න ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න කටයුතු කරා. ඉතින් මේ මෙවැනි ව්‍යසනයන් වලට මුහුණ දීලා අපිට ඉතිහාසයේ පුරුද්දක් තියෙනවා, අපි දැකලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ඒවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒවට වෛර කළා මේ 76 අවුරුදු සාපේන්ද අපිට ඔය අදාළ වෙන්නේ නැහැ කියන මානසිකත්වයෙන් නැතුව මේ ප්‍රශ්නයක් ඇහුවම මිනිහෙක් ඇවිල්ලා මිනිස්සෙක් ඇවිල්ලා අසරණ වුණාම තමන්ගේ දුක කිව්වම ඒක විහිළුවට ගන්න නැතුව මේ කාරණේට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් පෙර නායකයෝ කරපු දේවල් දිහා බලන්න මිලියන 250 විතරක් අරගෙන hina වෙලා ඉන්න එපා. ඒ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. ඉතින් ඒ කාරණා පිළිබඳවත් ඔය ඒ කාලේ රාජ්‍ය ආන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ ව්‍යසනයන් වලට මුහුණ දීපු ආකාරය පිළිබඳව හොයන්න. හැමතිස්සෙම මේ චෝදනා කර වෛරය උත්පාදනය කරන තැනම තමන්ගේ දේශපාලනය කරන්න එපා. ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දැන්වත් මේ විහිළු කරන එක නවත්තලා මේ ජනතාව ගම්බිම් වලට යවන්න කටයුතු කරන්න.